රසම රස චීස් කොත්තුවක් හදන හැටි තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ. මුලින්ම තාච්චියකට අපි තෙල් ටිකක් දාගන්නවා. ඊට පස්සේ අපි ඉක්මනටම කරන්නේ අපි චිකන් ටික බැදගන්න එක. මම මේ චිකන් ග්‍රෑම් 250ක් වගේ තමයි ගත්තේ. ඔයාලට කැමති ප්‍රමාණයක් චිකන් දාගන්න පුළුවන්. චිකන් ටික හොඳට බැදුනට පස්සේ අපි චිකන් ටික වෙනම අයින් කරගන්නවා. මේ තෙල් එකටම තමයි අපි ඉතුරු ටිකක් දාගන්නේ. දැන් මම මේකට ඉඟුරු සුදු ලුණු මං තලාගත්ත ටික දාගන්නවා. ඊළඟට මම මේ එකතු කරන්නේ තක්කාලි ටික. ඒත් එක්කම මං දාගන්නවා කරපිංචා ටිකක් දාගන්නවා. ඊළඟට මම මේකට එකතු කරන්නේ රම්පේ. සමහර විට මේවා ඔයාලට හොයාගන්නත් බැරි වෙයි. ඒ වුණාට ඔයාලා තියෙන දේවල් වලින් ඔයාගේ කෑමක රස කරගන්න. ඔයාලට ඉස්සෝ දැල්ලෝ වුණත් මේකට එකතු කරගන්න පුළුවන්. ඊළඟට මම මේකට එකතු කරන්නේ ගෝවා ටිකක්. චීස් කොත්තුවකට නැතුව බැරි දෙයක් තමයි මාළු මිරිස්. මාළු මිරිසුත් දාගෙන දැන් මම එකතු කරන්නේ කැරට්. මේ චීස් කොත්තුවට වැඩියෙන් එළවලු එකතු කරගන්න එපා. මේ දැන් මම නයි මිරිස්. ඔයාලට තියෙනවා නම් එකතු කරගන්න, නැත්තම් කමක් නැහැ. ඊට පස්සේ මේ ටික ටිකක් බැදෙනකම් හොඳට කලවම් කරගන්න. ඊළඟට මම එකතු කරන්නේ ගම්මිරිස්. මම ටිකක් සැර වෙන්න ඕන ඉඳ ගම්මිරිස් හැනි 2-3ක් දැම්මා. දැන් දාන්නේ ලුණු. ලුණුත් එක්කම දැන් දාන්නේ මම කෑලි මිරිස්. ඒ වගේම සෝයා සෝස්. මේ ඔක්කොම හොඳට බැදෙනකන් තියාගන්න. ඊළඟට මම මේකට එකතු කරන්නේ අපේ බැදගත්ත චිකන් ටික. චිකන් ටික දාලා මේ ටික හොඳට කලවම් කරගන්න මතක් කරලා ඊළඟට මම මේකට දාගන්නේ අපේ කිරි ටික. මම මේකට මිලිලීටර් 450ක ෆ්‍රෙෂ් මිල්ක් ගත්තා. ඔයාලට ෆ්‍රෙෂ් මිල්ක් නැත්තම් ගෙදර තියෙන පිටි කිරි තියලා ගන්න. මිලිලීටර් 400ක් 500ක් විතර අපි ග්‍රෑම් 250 කොත්තු ටිකට ඇති වෙනවා. ඔයාලා කිරි දැම්මට පස්සේ අනිවාර්යයෙන්ම මේ කිරි එක පැහෙනකන් තියලා තමයි කොත්තු ටික දාන්න ඕන. මම මේ දාගත්තේ ග්‍රෑම් 250 කොත්තු පැකට් එකක්. ඊළඟට මම මේකට ලීක්ස් එක්ක ලුණු එකතු කරගන්නවා. ඊළඟට මේක හොඳට කලවම් කරලා මම මේකට එකතු කරන්නේ චීස්. ඔයාලට ඕනම චීස් එකක් දාන්න පුළුවන්. ඉතින් මේ තමයි මම හදාගත්ත කොත්තුව. චීස් කොත්තුව. කඩේවට වැඩිය මාරම රසයි. රසකාරක මොකුත් නැහැ. රසකාරක කිසිම දෙයක් ඕනෙත් නැහැ. ඊට වැඩිය මේක මාරම රසයි. ලොකු ගණන් දීලා කඩෙන් කන්න නැතුව ඔයාලා මේ වගේ ගෙදර හදලා බලන්නකෝ. එහෙනම් මාව subscribe කරලා තියාගන්න.